මට ඊයේ බණක් කියන්න හම්බුණා තරුණ කොල්ලෝ ටිකක්. මං එවුන්ගේ එක ප්‍රශ්නයක් ඇහුවා. මොකක්ද? YouTube එකේ හරි Facebook එකේ හරි TikTok එකේ හරි තල්ලු කර කර එහාටයි මෙහාටයි බලන්නේ මොකද්ද? දැන් මෙහෙ කියන්න එපා අපි නම් ඔව්ව යන්නේ නැහැ කියලා. ආගෙන මේ ළඟදී කවුද කියනවා? හාල් විකුණන්නේ නැහැලු එච්චර ඩේටා විකිනනවලු දැන් ඊටත් වඩා. එයා කන එක විකිනෙන්නේ නැහැලු ඊට වැඩිය විකිනනවලු ඩේටා. කර බලන්නේ හැම වෙලේම අනුන්ගේ කුණු ගොඩන්නේ. දියුණු වෙච්ච එක ඌ දියුණු වෙච්ච දේ දානවා අරකට නොදියුණු මනසක් ඇති අපි අරූගේ දියුණුව බලනවා පැය ගණන් ඩේටා කපාගෙන. ඇත්තද නැත්ද? ඇත්ත. දැන් අපෙත් ඉන්නවා පන්සලේ එකේ. රෑ 12ට ගිහින් බලනකොට ඌ තල්ලු කරනවා. ආයේ ඌට උදේ 9ට අපේ ළම් එක තියන්න ඕන. අපි ගිහින් කෑ ගහන්න ඕනි. අපි ගිහින් කතා දැන් මේ 9 ඉඳලා 12 වෙනකන් ඕක රෑ තල්ලු කරනවා නම් පැය 3ක් මූ කාලානේ වෙලාව. කාගේ වෙලාවද කෑවේ? අනුන්ගේ මගුලක් බල බල කාගේ වෙලාවද කෑවේ? උගේ වෙලාවේ. මොන වෙලාවද? නිදා ගන්න තියෙන වෙලාව. හරිද? ඊට පස්සේ ඌ 5ට හරි 6ට හරි වැඩ පටන් ගන්න තියෙන එක රෑ පැය 3ක් කාපු එක උදේ පැය 3ක් අරකින් අල්ලගෙන 9ට නැගිටිනවා. රෑ නිින්දෙන් පැය 3ක් කෑවා. ඒ පැය 3ම කරකවලා ගෙනල්ලා උදේ වැඩ කරන්න තියෙන වෙලාවෙන් පැය 3ක් කෑවා. කාගේ දිනුවද පැය 3කින් නැති උනේ? කාගේ දිනුවද නැති උනේ? තමන්ගේ දිනුව. අද වෙන්නේ මොක? නැද්ද එහෙමයි ඕගොල්ලන්ගේ ගෙවල් වල? දැන් මේ වෙලාවේ ඕගොල්ලෝ ඇවිල්ලා මේ ඔළුව වනවන සද්ද නැතුව ලස්සනට මේ බණ ටික අහලා ඔළුවට දා ගන්නකොට උන් මේ වෙලාවෙත් තල්ලු කරනවා. ආවේ නැහනේ බණ මඩුවට. මේ ධර්මය මේ වටිනා කියන බුදුහාඳුරෝ සොයාගත්තු අප කෙරෙහි අනුකම්පාවෙන් තියෙන මේ ධර්මයත් ආවේ ඒක හෙන්නේ නැහැ තල්ලු කර. මම මේ ළඟදී ගියා දන්සලක් තියෙන අපේ කොල්ලෝ ටිකක් දෙනවා. හැමදාම වෙසක් එකට දන්සල දෙනවා. ඊට ඉස්සෙල්ලා දවසේ මම යන්න ඕන. මට වෙසක් පොයට යන්න වෙන්නේ නැහැ. අපේ ආන්දරනේ වඩින්න. මං ගියා. ආයෙ රොටි දන්සලා කොලොස් කපනෝ අල ගොබ සුද්ධ කරනවා රොටි හදන්න පොල් ගානවා ඒව ටික. මාව දැන් හැමතැනම එක්කන් ගියා. මට හරි සතුටුයි. කොල්ලෝ 30ක් විතර වැඩ කාමරේට ගියා. ගියපො මම ටක් ගාලා එළියට පැන. එක දෙව්ලාවට වෙඩි තියනවා අර ඇතුලේ. මෙහෙම අල්ල ඩාල් ඩෝල් ගාලා ඔය ගියපක මගේ කරුමට වැටෙන බණක්වත් කියාගෙන ඉන්නවා. අන්න තව එකක්. අර කනවා කාලේ ඩේටා පුච්ච ගේම් ගගහ ඒක ගාපි අරෙන් ගාපි මෙන් ගාපි මේ ළඟ ඉන්න කාට කියන ඕන්න එන ඔහෙන් එන ඔයා පැත්තෙන් එන ඒක අහගෙන ඉන්නකොට අපිට 18 වට්ටුවට දාන්න වෙනවා අපි. ඇයි අපි බලලා මොකද කොහේ එහා පැත්තෙන් ඉන්නේ කියලා. ආගේ කාලෙද මේ කන්නේ අපි දියුණු වෙයිද? නිකන් හිතන්නකෝ මේ එක උදාහරණයක් නේ. අපි දියුණු වෙයිද? පොල් පැලයක් හරි හිටව ගන්න තියෙන වෙලාව නෙමෙයිද? අඩුම රැට නිදා ගන්න තියෙන වෙලාව නෙමෙයිද? රෑ මේ විදියට දුරකථන එනකොට ඒවැය තියෙන අහිතකර කිරණ වලින් අපි අසනීප වෙන්නේ නැද්ද? අසනීප වෙනවා. අපි ලෙඩ වෙන්නේ. අපි පිස්සු හැදෙන්නේ. එනිසා මෙන්න මේ වගේ ලෝකෙක වෙලාව නැහැ කියන එකත් අසම්බන්ධ බොරුවක්. අපිට පින් කරන්න වෙලාව නැහැ. අනික් ඒවට ඕන තරම් වෙලාව තියෙනවා. තේරුම් ගන්න මේක. මහා විනාශයකට අපි යනවා. ලස්සන දහමක් තියාගෙන ඒකේ ඵල ප්‍රයෝජන නොලබා නිකං විනාශ වෙන ජීවිත බවට පත් වෙනවා. ඒ නිසා හොඳට තේරුම් ගන්න මේ ලෝකේ අපි නතු වෙලා තියෙන්නේ වෙනස් වෙන ධර්මතාවයන්ගේ එක කොටසක් අපි. අපි හටගත්තා වගේම අපිට මරණය උරුමයි. මැරෙනකන් අපි ජීවත් වෙනවා. අන්න ඒක තමයි වැදගත්ම අවස්ථාව. ඒ ජීවත් වෙන කාලේ ලස්සනට හොඳට ධර්මානුකූල පින් ජීවිතයක් හදාගන්න.